ස්වභාව ධර්මයේ විශ්මිත නිර්මාණයක් බලමුද? යංකෝ එහෙනම් එතෙන්ට වනාන්තරයේම දින් යන සරල වෝගෙන් ට්‍රක් එකක් තමයි තියෙන්නේ. ඒ පාරදී හරිම පීස්ෆුල් වයිබ් එකක් තියෙන්නේ. ඊට පස්සේ සස්පෙන්ෂන් බ්‍රිජ් එක ගාවට එනකොට දර්ශනය වෙනස්ම එකක්. පහලින් ගලා යන නිල් වියවර, යපැත්තේ තියෙන පාෂාණ, වටේම තද හරිත වනාන්තරයක තියලා පෝස් කාඩ් එකක් වගේ පර්ෆෙක්ට් view එකක් තියෙනවා. ඉතින් මේ තමයි ඔකටිකා ජෝර්ජ් එක. ඔකටිකා ජෝර්ජ් කියන්නේ බලපු පළවෙනි මොහොතේම වාව් කියලා හිතන හුස්ම නැවතන වෙනස්ම තැන. මෙතන තියෙන ඝන නිල් පාට ජලය, ඒ පාට අමුතු ග්ලැසියර් වලින් එන මේ ජලය සූර්යාලෝකයේ වැඩිදී මැණික් වගේ දිලිසෙනවා. ඔකටිකා ජෝර්ජ් එකේ මේ මැජිකල් බ්ලූ කලර් එක නිසා මේක සාමාන්‍ය නරක් නෙමෙයි. මේක ස්වභාව ධර්මයේ අමුතුම ක්‍රියේෂන් එකක්. මෙතන ලුක්අවුට් පොයින්ට්ස් තියෙනවා. එතනදී බලද්දී ගඟ වක්‍ර වෙමින් යන හැටි, ඒ පාට වෙනස් වෙන හැටි හොඳටම වෙනවා. ඒ මොහොතේ හිතනවා මේක ඩ්‍රීම් එකක් වගේ. එහෙම ලස්සන තැනක් ඇත්තටම තියනවද කියලා. ඔකටිකා ජෝර්ජ් කියන්නේ ෆොටෝ ගන්න තැනක් විතරක් නෙමෙයි. විතර සංසුන් වෙන්න මේෂයකට එක්ක කනෙක්ට් වෙන්න පුළුවන් අමුතුම වෙනස්ම එක්ස්පීරියන්ස් එකක්. ඔයත් නිව්සීලන්තේ ඉන්න කෙනෙක් නම් මේ දන බලන්න යන්න දෙපාරක් හිතන්න එපා.